අපි අද පරීක්ෂාවන් ගැන මිනී කිරීම මාලාවේ අවසාන දේශනයට පැමිණෙනවා. පළමු දේශනා තුන තුළදී පරීක්ෂාවන ස්වභාවය ගැන අපි මිනී කළා. ඊළඟ මිනී කිරීම දෙකෙහි පරීක්ෂාවලින් ජය ගැනීම ක්‍රම ගැන අපි සලකා බැලුවා. අද අපි පරීක්ෂාවන් ගැන මිනී කිරීම මාලාවේ 6 වෙනි සහ අවසාන කොටසට පැමිණෙන අතර ඒ තුලින් අපි ඉගෙන ගන්න යන්නේ පරීක්ෂාවලින් ජය ගැනීමේ තවත් ක්‍රමයක් පිළිබඳවයි. ප්‍රිය සහෝදරය සහෝදරිය සාතන් පැරදවීමට අප කළ යුතු එකම දේ නම් සාතන්ට වඩා බල සම්පන්න දෙවියන් වහන්සේට වඩාත් සමීප වීමයි. ජාකොබ්තුමා ජාකොබ් 4 4 පරිච්ඡේදයේ 7 සිට 8 දක්වා පැවසුවා. දෙවියන් වහන්සේට යටහත්ව සිටින්න. යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔබ විසින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ලංවන්න. එවිට දෙවියන් වහන්සේ ඔබට ලංවනසේක. J.T. Fawcett තුමා මෙසේ පැවසුවා. අපට ඉහළින් ඇති දිව්‍ය ගුණ අප තුළ නැතිනම් අප අවට ඇති දේට පහසුවෙන් අපි යටත් වෙනවා ඇත. මැක්ස් ලුකාඩෝ යන තැනැත්තා විසින් ලියන ලද ග්‍රේස් ෆන් ද බෝමන්ට් නැමැති පොතෙන් කොටසක් මම පහත දක්වන්නම් උපුටා ගැනීම. යම්කිසි පාපයකින් හෝ පරීක්ෂාවකින් හෝ ජය ගැනීමට ඔබ උත්සාහ දරුවත් ඇතැම් විට ඒ නිෂ්ඵල වී ඇති බව ඔබට වැටහි ගොස් ඇති නිසා ඔබ අධෛර්යයට පත්වී සිටිනවා විය හැක. ඔබ දෙවියන් වහන්සේගේ බලය ගැන ප්‍රශ්න කරනවා විය හැක. ඉවසන්න. අද ඔබේ පරීක්ෂාව හෙට දිනේදී ඔබ ශක්තිමත් කිරීමට දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා ඇත. ඔබ පළ දරනවා දැකීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔබට ජීවනයේ ගෙන දෙන දෙවියන් වහන්සේගේ බලය ගැන සිතන්න. දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව වැටහි යන විට ඔබ යෑමට බලාපොරොත්තු වන ඒත් නොයා යුතු ස්ථානවලට යෑමිනුත් කරන්නට බලාපොරොත්තු වන වැරදි දේ කිරීමිනුත් ඔබ වළකිනවා ඇත. මෙම සතිය තුළ ඔබ හරි දේ කරන්න. කුමන කරදර ආවත්, කුමන බාධා ආවත් ඔබ හරි දේ කරන්න. ඇතැම් විට අන් කිසි කෙනෙකු හරි දේ නොකරනවා විය හැක. ඒත් ඔබ හරි දේ කරන්න. අවංකව සිටින්න. සත්‍යයට මුහුණ දීමට තීරණයක් ගන්න. එමන්ද ඔබ මොන දේ කළත් දෙවියන් වහන්සේ හරි දේ කරන සේක උපුටා ගැනීම අවසන්. තෝමස් මැන්ටන් තුමා මෙසේ පැවසුවා. දිව්‍ය ලක්ෂණ ඔබ තුළ තිබෙන තරමට පරීක්ෂාවලින් ජය ගැනීමට ඔබට පුළුවන්. බොහෝ විට අපි පරීක්ෂාවට ලක්වන්නේ අප තුළ වැඩියෙන් ඇත්තේ මනුෂ්‍ය ලක්ෂණ මිස දිව්‍ය ලක්ෂණ නොවන නිසායි. නිතර දෙවියන් වහන්සේට යාඥාව තුළින් කතා කරන්න. ඔබේ සිතට නරක සිතුවිල්ලක් පැමිණි විට දෙවියන් වහන්සේට ඒ බව කියන්න. දෙවියන් වහන්සේගේ ශුද්ධ වචන නිතර කියවන්න. ඒ දකින්න විට සාතන් ඔබ වෙතින් පලා යනු ඇත. ජෝබ් 31:1 ජෝබ් මෙසේ පැවසුවා. දැරියක දෙස අනුරාගයේ බැල්මක් නොහෙලන්නට මම වාගේ දින සමග කිවිසුමක් කළෙමි. එම නිසා පරීක්ෂාවලින් ජය ගැනීමේ තවත් ක්‍රමයක් නම් අප බොහෝ ප්‍රිය කරන පාවිෂ්ඨ ක්‍රියා නොකර සිටීමට අප සමගම කිවිසුමකට ඇතුල් වීමයි. හොඳින් මතක තබා ගන්න. ඔබේ පරාජය දෙවියන් වහන්සේට පරාජයකි. ඔබේ ජයග්‍රහණය සාතන්ට මාත් පරාජයකි. ශාන්ත අගස්තුන්තුමා ගැන ලිවී ඇති කතාවකින් මේ පරීක්ෂාවන් පිළිබඳ දේශනා මාලාව මම අවසන් කරනවා. ශාන්ත අගස්තුන්තුමා ගැලවීම ලැබීමට පෙර අයාපත් චරිතයක් ගත් පුද්ගලයෙක් විය. ඔහු ලද ගැලවීමෙන් පසුව නරක මිතුරියන් ආශ්‍රය කිරීම නතර කළා. ඉන්පසු දිනක් එතුමා වීදියක ගමන් කරමින් සිටින විට ඔහු කලින් ආශ්‍රය කළ නරක චරිතයකින් යුත් ස්ත්‍රියක් ඔහු ඉදිරියට ආවා. ශාන්ත අගස්තුන්තුමා දැක ඈ වෙතින් විගස හැරී පලා ගියා. ඒ දුටු ඈ ඌට හඬ ගසා කීවා, "අගුස්තින්, ඇයි ඔබ දුවන්නේ? මේ මමයි." "Why do you run, Augustine? It is I." ශාන්ත අගස්තුන්තුමා ආපසු හැරී බලා කිව්වා, "මම දුවන්නේ මම නොයෙමි නිසායි. I run because I am not I." ඉන් ඔහු අදහස් කළේ දැන් ඔහු කලින් දැනගෙන සිටි අගුස්තින් නොවන බවයි. දැන් ඔහු විනාශ වී ඇති බවයි. දැන් ඔහු නැවත ඉපදී ඇති බවයි. එතුමා කලක් මෙන් පරීක්ෂාවලින් පලා ගොස් දෙවියන් වහන්සේට සමීප වීමට ශුද්ධාත්මයන් වහන්සේ අප සැමට උපකාර කරන සේක්වා. ආමේන්.